Hi everyone, welcome back to my YouTube channel. ඉතින් මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් අද වීඩියෝ එක ස්ටඩි බ්ලොග් එකක්. මොකද මම ගොඩ කාලෙකින් ඔයාලත් එක්ක ස්ටඩි බ්ලොග් එකක් ෂෙයා කරගත්තේ නැති හින්දා. ඉතින් මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එකට කැමති වෙයි කියලා. සාමාන්‍යයෙන් අපි පාඩම් වැඩ කරන් යද්දී විශේෂයෙන් A levels වගේ කරද්දී අපිට ඇත්තටම ගොඩාක් දේවල් මැනේජ් කරගන්න වෙනවා. සබ්ජෙක්ට්ස් තුනක් තියෙනවා. සබ්ජෙක්ට්ස් තුනට අදාළ වැඩ ගොඩක් තියෙනවා. ඉතින් එතකොට ඇත්තටම අපිට සතිය වගේ ප්ලෑන් කරන්න වෙනවා. සමහර විට ඔයාලට මාසෙකට වුණත් පාඩම් කරන කොටස් හරි පේපර්ස් කරන දේවල් වුණත් ඔයාලට ප්ලෑන් කරන්න පුළුවන්. ඉතින් මේකට මම මේ දවස්වල පොඩි try කරන ක්‍රමයක් තමයි Excel sheet එක මම හදාගෙන තියෙනවා මාසෙකට ප්ලෑන් එකක්, සතියකට ප්ලෑන් එකක්. ඉතින් ගොඩක් වෙලාවට මම සතිය තමා ප්ලෑන් කරන්නේ කොයි ටයිම් ස්ලොට්ස් එක එක සබ්ජෙක්ට් එකට දෙන්නේ කියලා. ඊට පස්සේ දවසට කලින් දවසේ තමා මම මේ දවසේ මොනවද කරන්න කියලා පස්සේ ප්ලෑන් කරන්නේ. ඉතින් ඒකට මම මේ දවස්වල පාවිච්චි කරන Excel sheet එකක්. ඇත්තටම මට හිතුනේ අර පොළවල ලියනට වඩා Excel sheet එකකින් කරන එක පොඩ්ඩක් ඉෆෙක්ටිව් සහ ඒකට අපිට අර ලස්සන පාට ඇඩ් කරන්න පුළුවන් නේ. ඒකෙන් අපිට වැඩේ තව පොඩ්ඩක් ආස හිතෙන විදිහට කරන්න පුළුවන් කියලා. ඉතින් ඔයාලටත් ඒක try කරලා බලන්න පුළුවන්. මේක මම පාස් පේපර්ස් කරද්දී track කරන්න පුළුවන් වෙන්න හදාගත්ත plan එකක්. මේකේ subjects තුනටම අදාළව first paper, second papers mark කරන්න පුළුවන්. මං හිතුවා මේ වගේ එකක් හදාගන්න එක ඇත්තටම effective වෙයි කියලා. මට papers ටික හරියට කරගන්න